Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද මම අලුත් වීඩියෝ එකක් ගෙනකන් හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න vlog එක මම කලින් වීඩියෝ වලින් ෂෙයා කරගන්නවට වැඩිය ගොඩක්ම වෙනස් වීඩියෝ එකක්. thumbnail එක දැකපු කට්ටිය දන්නවා වීඩියෝ එක මොකක්ද කියලා. මගේ WhatsApp channel එකේ ඉන්න කට්ටියත් දන්නවා වීඩියෝ එක මොකක්ද කියලා. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනින්ම වීඩියෝ එකට යමු. පේන්න තියෙන විදිහට නම් දැන් පොඩ්ඩක් වහින්න වගේ තමයි තියෙන්නේ. යනකොට මගදී වහීද දන්නේ නැහැ. අපි ඉක්මනින්ම ඩ්‍රෙස් කරගෙන ලෑස්ති වෙලා යමු. දැන් වෙලාව හවස 2ට විතර ඇති. ඉතින් දැන් තමයි අපි ගෙදරින් පිටත් වෙලා යන්නේ. ඉතින් අද දවසේදී ඇත්තටම මම ඔයාලට තාම කිව්වේ නැහැ මොකක්ද vlog එක මොකක්ද වෙන්නේ කියලා. ඉතින් අද දවසේදී මම යනවා අපේ අයියත් එක්ක වීඩියෝ ෂූට් එකකට. මෙතනදී මගේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුයි මගේ ෆොටෝ ෂූට් ටිකකුත් යනවා. මම ඒ ටික මට ගන්න බැරි වුණා. කැමරා එකෙන් මට ගන්න බැරි වුණා. මොකද මගේ අන්තිම හරිය තමයි මට කොහොමද මගේ ෆොටෝස් ටික ගන්න පුළුවන් වුණේ. එතකොට මගේ කැමරා එක ඕෆ් වුණා. කමක් නැහැ මම ගත්ත ෆොටෝ ටිකයි වීඩියෝ ක්ලිප්ස් ටිකයි මගේ channel එකේ කමියුනිටි පෝස්ට් විදියටයි ෂෝට් වීඩියෝ විදියටයි දාන්න. ඉතින් මේ දවස් ටිකේ මෙහෙට මාරුම් විදියට වැස්ස මම හිතනවා ඔයාලගේ පැතිවලටත් එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් කොහොම හරි 12 පහ වුණ ගමන් මෙහෙට හොඳටම වැස්ස. ඉතින් අපි දැන් යනකොටත් මේ වෙලාවේ හොඳටම වැස්ස. අපි දැන් මේ හපුතලේ හරියේ ඒ හරියට මේ වෙනකොට ගොඩක්ම වැස්ස. පේනවනේ එළිය වටපිටාව මීදුම එහෙම. විනාඩි 20කින් 30කින් විතර අපි ප්ලේස් එකට ආවා. මෙහෙම ආරම ලස්සනයි. වැස්ස නිසා මට හරියට වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මම පුළුවන් විදිහට ටිකක් ගත්තා. වීඩියෝත් චුට්ටක් හෙල්ලෙන්නේ නැති මට ස්ටෑන්ඩ් එක දාගන්න අමතක වුණා. ඒක වැඩි හිතන්න එපා. මම ඉස්සරහට අරන් තියෙන වීඩියෝ ක්ලිප්ස් ටික හොඳට තියෙනවා. දැන් අපි මුලින්ම ෂූට් එකට ඕනි කරන බඩු ටික අරන් එන්න තමයි යන්නේ. ඉතින් ඒක බලලා තමයි තියෙන්නේ. දැන් වෙලාව 5:47ට විතර ඇති. ඉතින් අයියා බඩු ටික අරන් එනකම් මම චුට්ටක් මේ හරිය ඇවිත්තා. ඉතින් මේ හොටල් එකේ කියන්නේ තට්ටු තමයි තියෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ අන්තිම තට්ටුවද කොහෙද? ඉතින් අපි මේකේ ෂූට් එක කරන්න හදලා ආයි මේක කරේ නැහැ. මේ මොකද මේකේ පවර් කට් එකක් හරි මොකක් හරි තියෙනවා. ඉතින් ඒ නිසා මම පොඩක් ඇවිත්තා මේ හරිය. මේක මාරම නැචරල් විදියට හදලා තියෙන්නේ. ලස්සනයි මෙතන ෂූට් එකක් කරන්න එන්නම්. නියමයි. ඉතින් මම චුට්ටක් ඔයාලට මේ මෙතන කළුවර නිසා පේන්නේ නැහැ. මම පුළුවන් විදිහට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඒ වෙලාවේ ගත්තා. මෙතන පේන්නේ නැහැ මම පෙන්නනකොට කළුවර නිසා. ආයෙ දවල් වෙලාවක ආවොත් මම ඔයාලට අනිවාර්යෙන් පෙන්නන්නම්. මේ මාරු ලස්සනයි අර හරිය දියලක් එහෙම තියෙනවා. පේන්නේ නැහැ මේ කළුවර නිසා. ඉතින් ලස්සනයි මේ මම ඔයාලට පස්සේ පෙන්නන්නම්. දැන් පොඩ්ඩක් වැඩි. ඒ නිසා මම ඉස්සරහදී ඔයාලට මේ ලස්සන හොටල් එකේ ප්ලේස් ටික පෙන්නන්නම්. මේ වෙනකොට නම් වෙලාව 5:50ට වගේ ඇති. ඉතින් ෂූට් එක කරන එක්කෙනා එනවා කියලා කිව්වේ 6:00ට විතර. ඉතින් එතකන් අපි අපේ පැත්තෙන් ලෑස්ති කරගන්න ඕනි දේවල් ටික ලෑස්ති කරගත්තා. ඉතින් මේ මාසේ 24 ඉඳන් 28 වෙනකම් ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිල වෙන අපේ කෝවිලේ මහා මංගල්‍ය උත්සවය පැවැත්වෙනවා. ඉතින් ඔයාලටත් අවස්ථාව තියෙනවා විල සහභාගී වෙලා යන්න. මේ කියන උත්සවයේ තුලදී අපි කිරියම්මා වරුන් 120කට දානයක්ද, සුමංගලී 120කට දානයක්ද, නාඹු දරුවන් 120කට දානයක්ද, කන්‍යා දරුවන් 120කට දානයක්ද මෙන්න මේ වගේ දාන 12ක් අපි මේ උත්සවය තුල ලබා දෙනවා. ඒ වගේම රදම් පෙරහැරක් වගේ Hindu සම්ප්‍රදායත් එක්ක යන ලොකු ලස්සන පූජාවල් උත්සව මේ දවස් කිහිපය ඇතුළත පවත්වනවා. ඉතින් ඔයාලට අවස්ථාව තියෙනවා ඇවිල්ලා සහභාගී වෙලා යන්න. ඉතින් එන විදිහ ලොකේෂන් මේ ඔක්කොම අපේ අයියා වීඩියෝස් වල දාලා තියෙනවා. මම ඒවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකේ දාලා තියන්නම්. ඉතින්
පුළුවන් හැමෝම ඇවිල්ලා යන්න එන්න. වීඩියෝ ෂූට් එකට තාම කට්ටිය ආවේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් එළිය පැත්තේ ඇවිදින්න ආවා. ඉතින් මේ පැත්ත මාර්ම ලස්සනයි. මේ ටික අපි ෆොටෝ ෂූට් එකක් එහෙම කරා. මම මේ ටික කමියුනිටි පෝස්ට් වලින් ඔයාලට බලන්න දාන්න. ෂෝට් වීඩියෝස් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් මම අප්ලෝඩ් කරන්න. දැන් වෙලාව හවස 6:00ට විතර ඇති. ඉතින් කට්ටිය ආවා. අපි ආපු ගමන්ම වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනින්ම ඩ්‍රෙස් කරන් ෂූට් එකට පටන් ගත්තා. මොකද එහෙම වුණත් අපි එළිය වීඩියෝ ටික කරපු නිසා හයියෙන් වැස්ස ආවොත් ඒක අපිට කරදරයක් වෙන නිසා. ඉතින් යාලා වීඩියෝ ටික කරනකම් යමු මම ඔයාලට හොටල් එක පෙන්නන්න. එළියේ වීඩියෝ ෂූටින් ටික වෙන ගමන් තමයි යන්නේ. ඉතින් මම ඇතුළට වෙලා මගේ ටොපික් ටික ලියාගෙන මම ඒ ටික පොඩ්ඩක් බලාගත්තා. මගේ ස්ටඩි විත් හන්සි YouTube channel එක කියන්නේ මගේ අනිත් channel එකට මම දැන් හුඟ කාලෙකින් වීඩියෝ එකක් දැම්මෙත් නැහැ. 10 days study challenge එක පටන් ගත්තා. ඒක එහෙම මම මගදී නැවතුණා. ආයා වීඩියෝ අප්ලෝඩ් කරන්නම් කියලා කිව්වා. ඒ අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් පේනවා නේද මම මගේ WhatsApp channel එකට එහෙම දාලා තිබුණා. මේ වෙනකොට ඉදිරියටත් එහෙම ඒ නිසා මම හිතුවා පොඩ්ඩක් පරක්කු වෙලා ස්ටඩි චැලෙන්ජ් එක ආයෙ පටන් ගත්තට පස්සේ මම දිගටම වීඩියෝ අප්ලෝඩ් කරන්න. මම කියවුවෝ දවස් එක අපි කෝවිලේ උත්සවේ ඉවර වුණාට පස්සෙම ආයෙ අපි වැඩ ටික පටන් ගමු. මොකද දැන් වැඩත් එක්ක බිසි ඒවා කරන එක නිකන් ප්‍රොඩක්ටිව් නෑ වගේ. නිකන් වැඩ අසියෝක කළ තේරුමක් නැහැනේ. ඒ නිසා අපි ආයෙ මුලින් ඉඳන් පටන්ගෙන ලස්සනට ආයෙ නවත්තපු තැන ඉඳන් පටන්ගෙන යමු. දැන් හොඳටම වැස්ස පටන් ගත්තා. ඉතින් තාම යාලගේ වීඩියෝ ෂූට් එක වෙන අතරතුරේ තියෙන්නේ මගේ වීඩියෝ ක්ලිප්ස් ටික මම හිමින් සැරේ අන්තිමටම ගන්නම් කියලා හිටියා. එතකම් මගේ අනිත් ටොපික් ටිකත් මම හදාගත්තා. කරන්න වැඩකුත් නැහැ. ඉතින් ඒ නිසා ඔන්න මම ඔයාලගේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න පටන් ගත්තා. ඉතින් ගොඩක් කට්ටිය අහලා තියෙනවා ස්ටඩි ගැන, ෂෝට් නෝට් ගැන. ඉතින් ඒ දේවල් හැම දෙයක් ගැනම මම මගේ අනිත් channel එකේ ස්ටඩි විත් හන්සි YouTube channel එකේ මම දාලා තියෙනවා. තාම මේ channel එකේ වීඩියෝස් බලලා නැති කට්ටිය, ඒ channel එක ගැන දන්නේ නැති කට්ටියට මම මගේ description එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ මම pin කරලා දාලා තියන්නම් channel එක ගැන. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙන කට්ටියට පුළුවන් ඒ channel එකට ගිහිල්ලා ඒ channel එකේ වීඩියෝස් වලින් කමෙන්ට් කරලා අහන්න. මම ඔයාලා අහලා තියෙන භාගයම ප්‍රශ්න වලට උත්තර මම මේ channel එකේ දීලා තියෙනවා ස්ටඩි සම්බන්ධව. ඒ channel එකට තාම ගිහිල්ලා නැති කට්ටිය පහළ description එකේ link එකේ channel එකට එකතු වෙන්න. ඉතින් මට ලස්සන ඩාන්සින් වීඩියෝ එකකුත් හම්බුණා. මම ඒකේ තිබ්බ ස්ටෙප් ටිකත් පුරුදු වෙලා
ඒකත් මම මගේ TikTok එකටයි Insta එකටයි දාන්නම්. channel එකේ short video විදියටත් WhatsApp channel එකටත් ඔක්කොටම මම දාන්නම්. දැන් අපි වීඩියෝ ටිකේ අන්තිම ටික තමයි කරගෙන යන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ මගේ වීඩියෝස් ටික කරන්න. ඉතින් මම එකපාරක් ඒකට ප්‍රැක්ටිස් වුණා. අදට මගේ vlog එක ඉවරයි. මම තවත් අලුත් වීඩියෝ එකක් කියනකම් ඔයාලා හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්න. බයි.